ඔබ උත්තරීතර මාතෘත්වය බලාපොරොත්තුවෙන් ඉන්න යුවතියක්ද? එසේනම් ඔබගේ පරමාර්ථය විත්තේ නිරෝගී දරුවක් රටට බිහි කිරීම. ඒ සඳහා පෙර සිටම ඔබ ගර්භණී භාවය සම්බන්ධයෙන් සූදානම් විය යුතුයි. කායික සහ මානසික වශයෙන් උපරිම තත්ත්වයක පවත්වා ගැනීම මේ සඳහා ඉතාමත් වැදගත්. එහිදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? ඔබ දැනටමත් පෝවන රෝගයක් හෝ බෝනවන රෝගයකින් පෙළෙනවාද? එසේනම් එම රෝගී තත්ත්වය ගැබ් ගැනීමක් සඳහා සුදුසුද? සහ එම රෝගී තත්ත්වය සඳහා ලබා ගන්නා ඖෂධ ගැබ් ගැනීමක් සඳහා සුදුසු යන්න පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්. මීට අමතරව ඔබ බෝනෝන රෝග සඳහා අවදානමක් දක්වන කාන්තාවක්ද කියලා බලා ගැනීමත් ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ වෙනත් බෝනෝන රෝග මේ සඳහා විශේෂයෙන් වැදගත් වෙනවා. මීට අමතරව ඔබගේ ශරීරයේ හීමොග්ලොබින් එසේත් නැත්නම් යකඩ උණුතාවකින් ඔබ පෙළෙනවාද? එසේත් නැත්නම් ෆෝලේට් සහ වෙනත් විටමින් උණුතාවකින් ඔබ පෙළෙනවාද කියන එකත්, විටමින් D උණුතාවයෙන් පෙළෙනවාද කියන එකත් ගැබ් ගැනීමට පෙර සිටම සැකහැර දැන ගැනීම ඉතාමත් වැදගත්. මීට අමතරව ඔබ අවශ්‍ය එන්නත් විශේෂයෙන්ම රුබෙල්ලා වැක්සීන්, චිකන් පොක්ස් වැක්සීන්, ඉන්ෆ්ලුවෙන්සා වැක්සීන් වැනි ගර්භණී භාවය සඳහා ඍජුවම බලපාන එන්නත් ලබාගෙන තිබේද කියන එක වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර, එසේ නොමැතිනම් එම එන්නත් ලබා ගැනීම ගර්භණී භාවයට පෙර සිටම එම අන්නත් ලබා ගැනීම ඉතා වැදගත්. කායික වශයෙන් මානසික වශයෙන්ුත් ඔබ නිරෝගී විය යුතුයි. විශේෂයෙන්ම මානසික ආතතිය, ડિප්‍රෙෂන් වැනි රෝග තත්ත්වයන් වලින් ඔබ පසුවන්නේ නම් එහිදී ගර්භණී භාවයට පසුවත් ඔබට එවැනි රෝග ලක්ෂණ පැවතීමේ හැකියාවක් තියෙනවා. එහිදී උදාහරණයක් වශයෙන් ඔබ ડિප්‍රෙෂන් එහෙම නැත්නම් ඇන්සයිටි වැනි රෝගී තත්ත්වයන් පසුවන්නේ නම් ගර්භණී භාවය තුළදී ඔබට දියවැඩියා තත්ත්වයක්, අධික රුධිර පීඩන වැනි තත්ත්වත් ඇතිවීමේ හැකියාවක් පෙන්눔 කරනවා. එසේනම් ඔබ කළ යුත්තේ ගර්භණී භාවයට පෙර සිටම ඔබගේ ශරීරයේ තියෙන විටමින් ඌනතාවයක් තියනවාද? ඛනිජ ලවණ ඌනතාවයක් තියනවාද? එසේත් නැත්නම් ඔබ බෝනෝන වෙනත් රෝගයකින් පෙළෙනවාද? විශේෂයෙන්ම සඳහන් කළොත් අධික රුධිර පීඩනය, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය, විටමින් D ඌනතාවය වැනි රෝගවලින් පෙළෙනවාද කියා වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. කායික සහ මානසික වශයෙන් ඔබ සම්තෘප්ත වීම, එහෙම නැත්නම් සමබර වීම තුළ ඔබට නිරෝගී දරුවෙක් බිහි කර ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම ඔබ වෙත ලැබෙනවා.